සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අද මම ගෙනාවේ මගේ ගාඩන් ටුවර් එක. ඉතින් බලමුකෝ අපි මගේ ගාඩන් එක කොහොමද කියලා. ඉතින් මගේ ගාඩන් එකේ ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. තාම ඉතින් ටික ටික හදාගෙන යන ගමන් තියෙන්නේ. ඒ වෙනස්කම් වෙනකොටත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මට මේ තියෙන පුංචි ඉඩ මම පිළිවෙලට පිරිසිදුව මට පුළුවන් විදිහට මං තියාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ පුංචි ඉඩත් අපිට ගේ ඉස්සරහට තියෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ කහ කරඳ ගහක්. ඉතින් මං ඒකේ ඔය චූටි ප්ලාස්ටික් කප් මල් වගේක් හිටවලා තියාගෙන ඉන්නේ. ඔය දවල් කුමාරි. ඒ වගේම ඔය පොන්ට් එක නම් දැන් හදලා දවස් 2-3ක් වගේ වෙන්නේ. හස්බන්ඩ් තමයි ඔක හැදුවේ. තාම මම දැම්මේ නැහැ. ඒවත් දැම්මට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් ඔය මනි ප්ලාන්ට් මම ඔය අවල වයිරින් බටවල ඉතින් ඒ දෙකක් දෙපැත්තට බැඳලා ඒකේ තමයි මම ඔය මනි ප්ලාන්ට් එකේ අවලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් විදිහට අපි ඉන්නේ පුංචි පැල්පතක වුණත් අපිට පිරිසිදුව පිළිවෙල කියන එක තිබ්බොත් මං හිතනවා ඒ දෙක තියනවා කියන්නේ ඇත්තටම ඉන්න තැන හරි ප්‍රියමනාපයි. ඉතින් මහ ලොකු දේවල් නැහැ. ඉතින් ඔහොම තමයි මගේ පුංචි ගාඩන් එක යන්නේ. මගේ ගාඩන් එකේ මං ආසම තැනක් තමයි දැන් මේක. ඉතින් ඔය කහ කරඳ ගහක්. ඉතින් ඒවා ගෙවල් ඉස්සරහට හොඳයි යනවා. ඉතින් ඔය ඒක වටේත් ඉතින් මට පුළුවන් විදිහට මම මල් පැල තියලා ලස්සන කරගෙන තියෙනවා. ඒ වගේම ඔතනත් මං ලස්සනට මල් පාත්තියක් හදාගෙන ඒ වගේම ඔය දාස්පෙතිය පැලයක්. ඕක ඉබේම පැල වෙලා තිබ්බේ. ඉතින් ඕකෙත් මල් තියෙනවා, පොහොට්ටුත් තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන බෝගන්විලා තැඹිලි පාට පැලයක්. ඉතින් ඒකෙත් මල් නම් දැන් ඇවිල්ලි ඉවර වෙලා තව මල් 2-3ක් වගේ තමයි තියෙන්නේ. ඔය තියෙන මනි ප්ලාන්ට් එකේ කහ පාට කොලේ තියෙන පැලේ. ඒ වගේම මේකත් ලස්සන පැලයක්. ඒකෙත් මං නම නම් හරියට දන්නේ මොකක්ද කියලා. ඉතින් ඔහම තමයි මං මේ ඉතින් ඔය කරඳ ගහේ නම් මේ ගොඩක් දේවල් එල්ලලා තියෙනවා. ඒ වගේම මනි ප්ලාන්ට් එකක් යවලා තියෙනවා. ඉතින් මට හිතෙන වෙලාවට ඔතන ඉතින් එක විදිහට වෙනස් කරනවා ඉතින්. ඇහැට එක විදිහටම දැකලා එපා වෙනවනේ ඉතින්. එතකොට ඉතින් මං එක විදිහට පෝච්චි මාරු කරනවා. එතන තිබ්බ එක නෙමේ හෙට තියෙන්නේ. ඔන්න ඔහොම ඉතින් මාරු කරනවා. ඉතින් ඔන්න ඔය කහපාට රෝස පැලයක් ඕක. දැන් ඕකේ ඔය මං කඩෙන් ගෙනල්ලා මාසයක් 2ක් විතර ඇති. ඒ ගෙනාවට පස්සේ තමයි ඔය මේ පොහොට්ටු 4-5ක්ම තියෙනවා. ඉතින් මට නම් ඇත්තටම කියනවා නම් තියෙන පුංචි ඉඩ හරි මම බලන්නේ මට පුළුවන් විදිහට පිළිවෙලකට හැම වෙලේම නිතරම දකින්න මිනිස්සයාට උනත් ප්‍රියමනාප වෙන විදිහට අපි ඉන්න තැන පිරිසිදුව තියාගත්තා කියන්නේ අපි දියුණුවට උනත් ඒ දේ බලපානවා. ඉතින් මම මේ දවස්වල ආසම පැලයක් තමයි ඔන්න ඔය අරලියා පැලේ. ඉතින් මල් පිරීලා තියෙනවා. ඇත්තටම ලස්සනයි දකින්නකොට. ඒ වගේම මේ තියෙන සුදු පාටිත් මං ළඟදි තමා ගත්තේ. ඉතින් ඒකෙත් තාම එක මලයි පිපුණේ. පොහොට්ටු තව 2-3ක් තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ ඉතින් ඒකත් හරි ලස්සනයි. ඉතින් ඔය හස්බන්ඩ් වතුර පුරවලා ඉතින් ඕක ඔය දවසට පාරක් අනිවාර්යෙන් මේ සෝදනවා. දවස් 3-4ක් යනකම් සෝදන්න ඕනේ. මොකද ඕකේ තීන්ත සැර තියෙනවනේ. ඉතින් නැත්තම් මාළුවෙක් දානකොට මේ මාළුවට ඒකේ සැර විස වුණොත් එහෙම කියලා ඉතින් බයයිනේ. ඒකින්ද ඒ වගේම මේ තියෙන පින් ඕකිඩ් පැලයක්. ඒකේ දම් පාට මේ ඒ වගේම සුදු පාටකේ නම් තාම මල් පිපිලා නැහැ. ඒ වගේම තමයි ඔය ලකි ප්ලාන්ට්. ඒ වගේම මං හිතන විදිහට මේක විෂ්ණුකාන්ති වෙන්න ඕනේ. මට හරියටම ෂුවර් එකක් නැහැ. කමෙන්ට් එකක් දාගෙන යන්න මේක විෂ්ණුකාන්තිද කියලා. ඒ වගේම මේ මල් වැල වැහි දවස් වලට මේක පිරෙන්නම මල් තියෙනවා.
ඉතින් දැන් ඔය පායන දවස් හින්දා මල් නම් ටිකක් අඩුයි. නැත්තම් පැල හරි ලස්සනයි මල් වලින්ම පිරෙනවා. ඉතින් මේ පැලෙත් මම නම නම් දන්නේ දම් පාට තමයි මං ගාව තියෙන්නේ. මම මේකේ රෝස පාටක් දැකලා තියෙනවා. ඒ වගේම ඒකෙත් පොහොට්ටු තියෙනවා. ඉතින් අදට නම් එක මලයි පිපිලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන පොපි කටු නැති පොපි වර්ගය. ඉතින් ඔය වගේ තමයි ඉතින් ඇත්තටම අපි පැල කරලා ඒකෙන් මලක් ආවට පස්සේ දැනෙන සතුට අනේ මන්ද ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මාර සතුටක් නිකන් අමුතු හැඟීමක් දැනෙනවා අපි එහෙම මහන්සි වෙලා පැලයක් හිටවලා ඒ පැලෙන් ලස්සන මලක් දකිනකොට නේද? ඉතින් මං අදට ගිහිල්ලා නම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයෙත් vlog එකකින් අපි හම්බෙමු. ඉතින් අදට මං ගිහින් එන්න. මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්.